NVCon Electronics. හැමෝටම ගොඩක් දවසකින් අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්නේ. ඒ අපේ අර ගොඩක් මේ පික්සල් කන්ට්‍රෝලර්ස් අපේ මේ දවස්වල ගොඩක් අපේ නිකුත් කරා. ඉතින් ගොඩක් කට්ටිය අහුව පොදු කාරණාවක් අහපු දෙයක් තියෙනවා. මේ පික්සල් කන්ට්‍රෝලර්ස් වල අපේ මේ වගේ ඇයි මේ 12 volts කියලා. ඒක අපි පැහැදිලි කරන්න. ඔයගොල්ලෝ දන්නවා මේ පික්සල් W611 බල්බ් එක තමයි තරම් වලට යොදාගන්නේ. ඒ යොදාගන්නේදී ඒවයි 5 volt තමයි භාවිතා වෙන්නේ. එතකොට 5 volt කියන්නේ DC voltage එක මේ පොඩි දුරක් යද්දී drop වෙනවා. අපි අත්දැකීමෙන් දන්නවා මීටර් 10ක් වගේ දුර යද්දී volt එකක්මාරක් විතර වගේ drop වෙනවා. එතකොට 5 volt එක සමානලා 3.7 3.8 වගේ voltage එක අඩුත්වයක් එනවා. එහෙම ආවම එතන ප්‍රශ්න දෙකක් හැදෙනවා. එකක් තමයි කන්ට්‍රෝලර් කාඩ් එකේ වෝල්ටේජ් එක බැස්සෙන් පස්සේ රටාවල විරුද්ධතාවයක් ඇති වෙනවා. ඒ වගේම තමයි W611 චිප් එක ඇතුලේ වෝල්ටේජ් එක අඩු වෙනවා පස්සේ එතනත් රටා විකෘතතාවයක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේක එක පැත්තකින් වළක්වා ගන්න තමයි අපි මේ කාඩ් එක 12 වෝල්ට් වලට හැදුවේ. ඒක ඔයගොල්ලෝ දන්නවා මේ 12 වෝල්ට් රිලේ පාවිච්චි කරලා ඊට පස්සේ ඒවා LED බල්බ් වලින් තරම් සකස් කරනවා. ඒ වගේම පික්සල් පාවිච්චි කරලා පික්සල් වලට පාවිච්චි කරන දෙක කලවමින් පාවිච්චි කරන අයත් ඉන්නවා. ඉතින් කොහොම වුණත් ඔයගොල්ලෝ මේ අපේ මේ කාඩ් එක ගත්ත අය මේකට 5 ඉඳලා 12 දක්වා දෙන්න පුළුවන්. 5 දෙන්න පුළුවන්. හැබැයි 5 දෙනවා නම් 5ට වඩා අඩු නැතුව දෙන්න ඕනේ. මොකද මේකේ රෙගුලේටර් එකක් තියෙනවා. අඩුම තරමේ 5.2කට වැඩියෙන් එන්න ඕනේ 12 දක්වා. එතකොට ඔයාලගේ පික්සල් වල වලට 5 volt දෙන්න ඒක සුපුරුදුපදී ගැටලුවක් නැහැ. මේ කාඩ් එකට 12 volt ලැබුණම මේ කාඩ් එක හොඳ තත්ත්වයෙන් වැඩ කරනවා. මේකේ අවුට්පුට් මේ 8ක් තියෙනවා. මෙතනින් ගොවකට පාවිච්චි කරන්න පුළුවන්. අවුට්පුට් 8ක් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ අවුට්පුට් 8ක් තිබුණොත් මේකේ අවුට්පුට් 8 channel දෙකක් තියෙනවා. මේකේ channel දෙකක් තියෙනවා. 4 පාවිච්චි කරන්න පුළුවන්. 4ක් parallel තමයි වැටෙන්නේ. ඒකට ඔයගොල්ලන්ට මේ data loss වෙන්නේ නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ කාඩ් එකත් එහෙමයි. මේකේ LED ගොඩක් පික්සල් LED ගොඩක් හසුරවන්න පුළුවන් 6000ක් විතර. මේකේ පෝට් දෙකක් තියෙනවා. ඒක වගේම මේකේ වෝල්ටේජ් එක 12 වෝල්ට් දෙන්න පුළුවන්. මේකේ බූස්ටර් එකක් තියෙනවා. SD කාඩ් එකක් තියෙනවා. මේකේ එහෙම නැහැ. මේකේ අපේ 16 MB වගේ පොඩි චිප් එකක් තියෙන්නේ. පොඩි බෝඩර් වලට එහෙම මේක ගොඩක් හොඳයි. රැස්වල් වලට මේක හොඳයි. රැස්වල් වලට සහ රැස්වල් කිව්වේ මේ තරංග වල තියෙන රැස්වල් වලට. ඒ වගේම data loss එකක් නැතුව මේ සැරේ තරම් වලට ඔයගොල්ලන්ට හොඳ කාඩ් එකක් තමයි මේක. පොඩි දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ කාඩ් එකට 12 volt දෙන්න දීලා ඔයගොල්ලන්ගේ පික්සල් වයර් එකට ඒ කියන්නේ පික්සල් බල්බ් එකට 5 volt දෙන්න. මෙන්න මේ බල්බ් එක තමයි ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ 12 volt එකක් ගොඩක් අය ගෙනත් තිබ්බා. ඒ 12 volt ගෙනාවු කොට නම් මේ කාඩ් එකේ කෙලින්ම 12 volt සහ ඒකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ එයාලා ඒ 12 volt ගෙනාවෙම මේ ලංකාවේ තියෙන මේ බල්බ් පැල් වල සහ මේ දේවල් වල ඩ්‍රොප් එක නිසා රටා හොඳට වැඩ කරන්නේ නැහැ. බල්බ් එක සුදු පාට වෙනවා. රටා යන්නේ නැහැ. හිර වෙනවා. මේ ඔක්කොම ප්‍රශ්න ආවේ වෝල්ටේජ් ඩ්‍රොප් එක නිසා. ඉතින් ඒ ඩ්‍රොප් එක අපිට බල්බ් එකේ අපිට හදන්න දෙයක් නැහැ. ඒක හොඳ ක්වොලිටි බල්බ් එකක් ඔයගොල්ලෝ තෝරගන්න ඕන. අපි අපේ කාඩ් එක පැත්තෙන් අපි ඒක හදලා තියෙනවා. සමහර අය ඒ දන්න අය ප්‍රොෆෙෂනල් වැඩ කරන අය 12 volt LED තමයි මේ 12 volt පික්සල් LED එක තමයි මේ සැරේ පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි ඉස්සරහට 12 volt පික්සල් පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වෙයි. ඒ වැඩි වෙන නිසා තමයි අපේ කාඩ් අපි වෙලාසනින්ම 12 volt වලට සකස් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට සිග්නල් ඩ්‍රොප් එකක් නැතුව ඉස්සරහට වැඩ කරගන්න පුළුවන්. විශේෂයෙන් VAN බට කණු වලට අනිවාර්යයෙන්ම 12 volt තියෙන්න ඕනේ. නැත්නම් දුවන්නේ නැහැ. අපි අත්දැකීමෙන්ම දන්නවා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. මේ විශේෂ තාක්ෂණික කරුණ තමයි අද කියන්න ඕන උනේ ඔයගොල්ලන්ට. එහෙනම් හැමෝටම සුබ දවසක්.